වේලි ගහලා අයින් කරන ඒ කොහොබත් කැබිලි ටිකක්. අම්මා මේ බලන්නකො මේ ඔයා කොහොමද අනේ මෙච්චර ලස්සනට මේ වගේ මුල් එන්න මේව හැදුවේ? ඒකත් පොඩි රහසක්. අම්මා මේ තියෙන්නේ අම්මගේ කට කැඩුණු පොඩි ග්ලාස් එකක්. වතුර බොන නෙවෙයි බීම බොන ග්ලාස් එකක්. ඉතින් ඒ ග්ලාස් එක අරගෙන මම වතුර ටිකක් පුරවලා මේ අතු කැබිලි දානවා. ඒකට නම් බරයි වතුර ටික හැදුණානේ. ආයි මේ ජෑම් බෝතලයක් අයින් කරන මේ බෝතල් හොයාගත්ත බෝතල් වලට දැම්මහම එන්නකො මේ වගේ මුල් ඇදලා තියෙන ලස්සන බලන්න මේ බලන්න. එතකොට මම පෙන්නන්නද ඔයාලට? පෙන්නන්න බලන්නකො මුල් ලස්සනට මුල් ඇදලා තියෙනවා. ඒකත් පොඩි ට්‍රික් එකක් මල් හදන අයට. හරි. ඔන්න ගයිස් ඔයාලා දැක්කද අද අපේ අම්මා මල් පැලයක් තමයි හදන්න යන්නේ. ඔන්න ඔයාලා අපේ channel එකේ දිගටම නැදිලා ඉන්න. මේ වගේ කොහොමද මේ වගේ මෙච්චර මුල් ඇදගත්තේ? එතකොට කොහොමද මේවා මෙච්චර ලොකු කරගත්තේ? කොහොමද මේක හදන්නේ? අපේ channel එක ඔයාලා දිගටම බලන්න ඕනේ. හොඳද? මේ channel එක බලනකොට අපි ඔයාලට ඒවා සේරම එකින් එක කියලා දෙනවා. දැන් අපේ අම්මා මේ පැල ටික හදන්න තමයි යන්නේ. අපි බලාගෙන ඉමු අම්මා ඒවට මොනවද දාන්නේ, මොනවද කරන්නේ, අපේ අම්මා කොහොමද මේ මල් පැලේ හිටවන්නේ, කොහොමද වතුර දාන්නේ, අපි ඒව සේරම ටික බලමු. යාළුවනේ ඔයාලා දැක්කද අපේ ගෙදර ඉන්න සීලවන්ත පූජ්‍යවන්ත අපේ පැටියා දැක්කද? ඉන්නේ නම් හරීම අහිංසකයි වගේ ඔයාලා හිතනවා ඇති අපේ ගෙදර ඉන්න අහිංසක බල්ලා කියලා. ඒ වුණාට අපේ ගෙදර ඉන්න දඟම බල්ලා තමයි ඔය ඉන්නේ. දඟයි කියන්නේ වෙලාවක වීඩියෝ එකක් අරන් එන්නම්කෝ අපේ ෂැඩෝගේ දඟ ගැන. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔය අපි ඉස්සරහට පෙන්නන්නේ අපේ ගෙදර ඉන්න එක එක සත්තු ආපු කට්ටිය ඔයාලා දැන් සමහර විට ඔය වගේ ළඟට කරලා ඔය වගේ සත්තු ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න බැරි වෙනවා. මොකද ඒ සත්තු අපි ළඟට ගියාම දුවනවා. ඒ වගේ වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න. ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මේක හොඳයි කියලා හිතනවා නම් පහත තියෙන subscribe button එකත් ඔබාගෙන වීඩියෝ එකට like එකකුත් දාගෙන එතකොට මෙන්න මේ අපේ shadow ගැනත් පොඩි comment එකකුත් දාගෙන යන්න. බයි. අපි part 2 ඉක්මනට ගේනවා. අපි අපේ අර මල් පැලේ හදන එකේ part 2 අනිවාර්යෙන්ම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒක අරගෙන ඉන්න help එකක් විදිහට අපේ වීඩියෝ එක subscribe කරලා like එකක් දාන්න.